ලවණ බාධකයෙන් වගා හානි වෙච්ච ගොවීන් සඳහා වන්දි ගෙවීම පිළිබඳ සාකච්ඡාවක් පසුගින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පසුගිය 4 වෙනිදා ඒ සඳහා ගොජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල ප්‍රවාහන මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරීන් සහභාගී වුණා. එතෙන්දී තීරණය වුණේ දැනට වන්දි ලේඛනයේ නොමැති ගොවීන්ගේ අභියාචනා සලකා බලලා ඒවත් ඇතුල් කරගන්න කියලා ගොජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ගොවීන්ගේ අභියාචනා අරගෙන සුදුසු ගොවීන් ඉන්නවා නම් ඒකත් ඇතුල් කරගෙන වන්දි ගෙවීමේ ක්‍රමයක් සකස් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඒකත් ඇතුල් කරලා නැවත කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස තමයි දැනුම් දුන්නේ. ඒ අනුව මම හිතන්නේ කලින් වන්දි ගෙවීමේ ක්‍රමයක් තිබුණා නම් ඒක වළංගු නැති බව තමයි අප වෙත දැනුම් දුන්නේ. ඒ අනුව ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නිවැරදි වන්දි ගෙවීමේ ගණනය කරලා ගොවීන්ට වන්දි ලබා දෙනු ඇති. ගොජන සේවා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් කාර්යාලය මගින් අදාළ ගොජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ගේ අභියාචනා සලකා බලලා ඒ අලුත් ලේඛනයට ඇතුල් කරලා ඒ අවශ්‍ය කටයුතු දැන් ආරම්භ වෙලා තියෙනවා. මම හිතන්නේ ඊට පස්සේ මේ කටයුතු සඳහා වන්දි ගෙවීම කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කඩිනමින් සිදු කරන්න ඇති. ඒ නිසා අපි ගොවීන්ට ප්‍රකාශ කරන්නේ කලබල නොවි සංසුන්ව සිටින ලෙස.